අපි දන්නවනේ පළවෙනි අංකයේදී ස්වර්ණ තිලකා පිළිබඳව හමු වෙන කාරණාවනේ අපි කතා කළේ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යේ. දැන් දෙවෙනි අංකයට එනකොට අපිට දෙවෙනි අංකයේදී හම්බ වෙන්නේ මේ උද්දාල සහ ස්වර්ණ තිලකා අතර සම්බන්ධයේදී මේ දෙන්නා බොහොම ආදරණීය ලෙන්ගතු භාවයකට පැමිණෙන අවස්ථාවක් තමයි දෙවන අංකයේදී කතා කරන්නේ. දැන් තුන්වෙනි අංකයට යනකොට මේ දෙදෙනාගේ තියෙන සම්බන්ධතාවය බොහොම ඔඩුදුවලා එහෙම නැත්නම් අපි කියන්නේ නිකන් දැන් මේක හොඳ උච්චතම අවස්ථාවට ඇවිල්ලා මේ දෙදෙනාගේ විවාහය සිද්ධ වෙන කාරණාව තමයි සහ විවාහය සිදුවීමත් සමග උන් දෙදෙනා ගෙවන ඒ විවාහක ජීවිතය තුළ අවසානයේ උද්දාලගේ මරණයට හේතු වන ස්වර්ණ තිලකාගේ මරණය සිදුවන ආකාරය තමයි විකාශනය වෙන්නේ. දැන් අද දවසේදී මම වත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ස්වර්ණ තිලකා සහ උද්දාල බමුණා අතර සම්බන්ධතාවය ඇති වෙනකොට දෙවන අංකයේ අවසාන වෙනකොට උද්දාලට ස්වර්ණ තිලකා දැක ගැනීමේ ආශාව බොහොම ලහි ලහියේ අවශ්‍යතාවයක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ මේ උද්දාලට ස්වර්ණ තිලකා පේන විදිහ ගැන කියනවා බොහොම ලස්සනට ගායකයෝ හරහා. ඒ තමයි මෙන්න මෙහෙම කියනවා. ලලනානි නානි චලලෝචනානි තරුණාරුණානි චලිතාදරානි මනුජෝහියෝ නිත්ත පියං කරෝති සතුනීත ජාතිමපිතං නොජාහති. දැන් නාට්‍යකරුවා ඊළඟට ප්‍රේක්ෂකයාට කියන දේ තමයි මේ ගායකයෝ හරහා තමයි මේ උද්දාලගේ හිතේ තියෙන කාරණාව බොහොම ලස්සනට පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මොකද්ද මේ කියන්නේ? බොහොම ලස්සනට ස්වර්ණ තිලකගේ ඇස් ගැන කියනවා. ස්වර්ණ තිලකගේ තොල් ගැන කියනවා. ස්වර්ණ තිලකගේ ශරීර ස්වභාවය ගැන කියනවා. ඇගේ තියෙන ලාලිත්‍යානුරූපී ස්වභාවය. කොහොමද ළමයි කියන්නේ? සාමාන්‍යයෙන් අපි දන්නවා ස්ත්‍රියකට කියන නමක් තමයි ලලනා. ලලනා කියන්නේ ඇයි? ඊටාම ලලනාවක් කියලා කියන්නේ ඊටාම නැලවෙන සුළු ස්වභාවයක් තියෙන නිසා සහ ඒ නැලවිලි පැද්දිලි ගති දැන් උඹලා දැකලා තියෙනවා පාරේ යනකොට බොහොම හොඳට නලව යන විදිහ උඹලා දැකලා තියෙනවා. ඒකනේ කොල්ලෝ වශී වෙන්නෙත් ඒ නැලවෙන නැලවිල්ලටනේ සහ ඒ නලවන නැලවිල්ලට. හරිද? ඉතින් මේ බොහොම හොඳට පුළුල්ව තියෙන උකුල නලවන්න පුළුවන් ආකාරයේ ශරීරයක් තියෙන ස්වර්ණ තිලකා ඒ වගේම තියෙනවා එයාට චලලෝචනානි නලවන ඇස් වගේම සොලවන ඇස්. ඒ ඇස් වලින් බොහොම දේ කියනවනේ අපිට. ඒ බොහොම දේ කියන අතරේ ඇගේ ඇස් දෙක සියලු දේට ආමන්ත්‍රණය කරන එක්තරා ආමන්ත්‍රණශීලී ඉන්ද්‍රියක් තමයි ඇස් දෙක කියලා කියන්නේ. ඉතින් කොල්ලෙක් දිහා බැලුවත් බලන බැල්ම අර ආදරණීය බැල්ම ඒ වගේම පුප්පන රවණ බැල්ම මේ වගේ හැම පැත්තක්ම ඇස් දෙකකින් කතා කරන්න පුළුවන්. අන්න එකට කියනවා ලෝචන සංවාදය කියලා. චලලෝචනානි කියලා කියන්නේ ඇස් වලින් කතා කරන තැනැත්තියක්. ඇස් නලවලා ඇස් කරකලා හැරිලා බලනකොට අන්න ඒ ඇස් වලට වහල් වෙච්චි යට වෙච්චි ඇදී ගියපු අය වෙන දෙයක් නෑ පස්සෙන්ම ගියපු කොල්ලෝ රැවටුනේ ඔන්න ඔය ඇස් වලින් කතා කරපු කතා කිරිල්ලට. ඉතින් ඒකනේ උත්තර මధుරාවේ ඉඳලා පංච මధుරාවට එනකොට රජවරු 5 දෙනෙක්ම තමන්ගේ සියතින් තිබුණු මගුල් කඩුව ඇදලා අරගෙන බෙල්ල කපාගත්තේ සිඳගත්තේ විනයකට නෙවෙයි. ඇය සතුව තියෙන රූපත්වයේ සමග ඇය සමග ගෙවන්න පුළුවන් කායික මනෝභාවයන් කොයිතරම් දුරට අත්විඳ ගන්න පුළුවන්ද බැරිද කියන එක දරා ගන්න බැරුව ඇගේ පහස නොලබාම ඇය වෙනුවෙන් දිවිනහගත්තා රජවරු 5 දෙනෙක් උත්තර මధుරාවේ ඉඳලා පංච මధుරාවට එන ගමනේදී. තව දෙයක් කියන්න. ඒ වගේම තමයි ඇගේ තරුණ බව. කොහොමද කියන්නේ තරුණ බව? තරුණ බව කියනවා උදේට පායන ඉරු කිරණක් වගේ. තරුණා රුණානි තරුණ අරුණක් වගේ. ඒ කියන්නේ උදෑසනට පායන හිරු කිරණක් වගේ ඇගේ මොහොන, ඇගේ ස්වභාවය, ඇගේ ශාරීරික ලස්සන, ඇගේ ඇස්වල ආලෝකය බොහොම අපූර්වට මේ එදිරිවිර සරච්චන්ද්‍රයන් මතු කරලා පෙන්නනවා. ඒ විතරක්ද? හිතලා බලන්න. ඔයාම ඒ වගේම තියෙන ලස්සන දෙතොල් දෙකක්. අපි දන්නවා අපි අහලා තියෙනවා සාහිත්‍ය තුල ස්ත්‍රියකගේ දෙතොල් ගැන කියනවා. ස්ත්‍රියකගේ දෙතොල් ගැන කොයි විදිහටද මේ සාහිත්‍යකරුවා කියන්නේ? සාමාන්‍යයෙන් අපි කියනවා ඉදුණු කෝවක්කා ගෙඩියක් වැනිය. අපි කියනවා ඇගේ දෙයාදර කෝවක්කා පකක් වැනිය කියලා. අන්නේ කියන්නේ
අර ඉදුණු කෝවක්කා ගෙඩියක් වගේ කියන කතාවයි මේ කියන්නේ. එහෙනම් ඒ ආකාරයේම දෙතොල් දෙකක් ස්වර්ණතිලකට පිහිටලා තිබුණා. ඇගේ ඒ රන්වන් පාට ශරීරයේද, ඇගේ චලනාත්මක ඇස් දෙකද, ඇගේ රන්වන් ශරීරයේද, ඒ ආලෝකමත් ශරීර ස්වභාවය සමග ඇයට තවත් රූප සම්පන්න බව වැඩි කරා මේ දෙතොල් දෙක. ලස්සනට ඉදුණු කෝවක්කා ගෙඩියක් පිටි දෙකක් වගේ තියෙන මේ දෙතොල් දෙක කතුවරයා මතු කරලා පෙන්නනවා චලිතාදරානි. අදර කියලා කියන්නේ මෙන්න මේ කියන මොනවටද? දෙතොල් වලට. දැන් යම් කිසි පුද්ගලයේ කිසියම් වෙලාවක කුමන හෝ ආකාරයකින් මේ වගේ සම්පූර්ණත්වයට පැමුණුනා වූ රූප ස්ත්‍රී රූපයක් දැක්කොත් ඒ ස්ත්‍රී රූපය කවදාවත් අතහරින්නේ නැහැ කියලා කියනවා. මනුජෝ හියෝ නෙත්ත පියං කරෝති. කිසි දවසක මේ මිනිස්සෙක් විදිහට ඉපදුණු යම් කිසි කෙනෙක් මෙයා කොහොම හෝ ලබා ගැනීමට උත්සාහ දරනවා මිසක වෙන කිසිදු දෙයක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇයම පතා ඇයම වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. සතු නීච ಜಾති මපි තන් නොජාහති. සතු නීච ಜಾති. එයා සතුව තිබුණත් නීච ಜಾතියක පහත් කුලයක ඉපදලා හිටියත් කිසි දවසක ඒ කුලය පහත් බව මේ පිරිමියා සලකන්නේ නැහැ. ඇය වගේ රූප සුන්දරත්වයෙන් යුතු ස්ත්‍රියක් ලබා ගන්න බොහොම ඉහළින් කැමැත්තක් දක්වනවා. ඉතින් උද්දාල මොකද්ද දැන් මේ කියන්නේ? මම බමුණෙක් තමයි. හැබැයි මම බමුණෙක් වුණත් මට බමුණෙක් විදිහට තවත් මේක දරාගෙන ඉන්න බෑ මේ වගේ ස්ත්‍රියක් මම දැක්කහම. ඔබ කියන්නේ කොහොමද මගේ මිතුරනි මෙවැනි ස්ත්‍රියක් මා දැක්කහම කෙසේනම් මගේ සිත ඉවසා දරම්ද? කුමක්ද ඔබ මේ කියන්නේ? උද්දාලට දැන් ස්වර්ණ තිලකා නැතුවම බැරි වෙලා. ඒකයි මේ කියන්නේ ළමයි.